බෞද්ධ සාහිත්‍යයට අනුව කඩුකුල් මල නාගලොවෙන් පැමිණි බව විශ්වාස කරයි. නාගලොවේ නාගයන් කඩුකුල් මලගෙන සිරිපා වඳින බවට පැවසේ. ලොව සුගන්ධවත්ම මල් අතරින් එකක් වන කඩුකුල් මල ලොව මිල අධිකම් මල් අතරින් එකක් බවද සැලකේ. රාත්‍රී 10ට 11ට පමණ පිපෙන මෙම මල බටහිර රටවල රාත්‍රී රැජින ලෙසද හඳුන්වයි. කඩුකුල් මල පූජාව කාලීන පින්කමක් ලෙස පැවසේ. කාලීන පින්කමක් යනු සංසාරයේ අවශ්‍ය වේලාවට පින් රැස් කරගන්නා පින්කමක්. කඩුකුල් මල් පූජාවේ ආනිසංස මේවයි. මහත් භෝග සම්පත් ඇතිවීම. අගනා වස්ත්‍ර ලැබීම. ඥාතීන් අතර ශ්‍රේෂ්ඨ වීම. සෑම කල්හි අන් අයගේ ගෞරවයට පාත්‍ර වීම. අවසානයේ සුගතිගාමී වීමට මල් පූජාවේ උතුම් පින හේතු වෙනවා. මල් පූජා කරන විට දෙවියන්ගෙන් ඉල්ලන ඉල්ලීම් ලබා දෙන බවට විශ්වාසයක්ද පවතිනවා. සාදු සාදු සාදු. ඉතින් අපේ ආච්චිත් සීයාත් මල් බවා මල් නෙලා සතුටින් සිදු කරන කටුකුල් මල් පූජාව දැක අපිත් පින් රැස් කරගනිමු.